චූට්ටක් බලාගෙන ඉන්න. ඔය 2009 අවුරුද්දේ ප්‍රශ්නේ. අයියෙන් කතා කරන්නේ අයියෙන් බම්පුවක් ගාවට වාහනයක් එනවා. වාහනයක් නෙමෙයි වාහන තුනක්. ඒ වාහන තුන කොහොමද හරවන්නේ කියන්නේ? පළවෙනි වාහන තුනක් කියලා තියෙනවානේ. පළවෙනි වාහනේ මේ මම වමට දකුණට ඉදිරියට කියන ABC කියලා ගන්නවා නේ. A කියන්නේ වමට. B කියන්නේ දකුණට. C කියන්නේ ඉදිරියට. මුලින්ම වාහනේ එක්ක වමට දකුණට ඉදිරියට. හැබැයි සම්භාවිත ආගයන් වෙනස් කීයද? වමට දශම 5යි. අනිත් එක දශම 2යි. ඉදිරියට දශම 3යි. හරි. මේක දෙවෙනි වාහනේ. පළවෙනි වාහනේ වමට දෙවෙනි වාහනේ වමට දකුණට ඉදිරියට. බලාගෙන ඉන්න. වමට දකුණට ඉදිරියට. වමට දකුණට ඉදිරියට. පැහැදිලි? සම්භාවිත ආගයන් දශම 5 දශම 2 දශම 3 දශම 5 දශම 2 දශම 3 දශම 5 දශම 2 දශම 3 තුන්වෙනි වාහනේ වෙලාවට වාහන තුනක් ගන්න. හතරක් ඒ වාහනේ වන ඔය රියලි ඉවරයක් එන්නේ නැහැ. හරි? හා. දැන් බට් ෆස්ට් එක ගන්නවා. සියල්ලම ඉදිරියට ඒ. ඔව්. ඉදිරියට නම් C කේනම් C C C. ඒ කියන්නේ කීයද? පළවෙනි එක උත්තරේ. දශම 3 ඒවා. දශම 3 ගානේ. දශම 3 වැඩි කිරීම දශම 3 වැඩි කිරීම නම් එතකොට කීයද? 17 වැඩි කිරීම 10 රින 3යි. ඒ කියන්නේ කීයද? 0.2. ඊළඟට සියල්ලම එකම දිශාවක්. ඒ සියල්ලම එකම දිශාවට යන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. වමට 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 දකුණට 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 වමට 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 දකුණට 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 ඉදිරියට 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 කීයද? P A A A P B B B P C C C. එතකොට ඒක උත්තරේ නේ. දශම 3 ගණන්. දශම 5 ගණන්. දශම 2 ගණන්. කීයද? 27යි 10 එකම තුනයි. 125යි 10 එකම තුනයි. 8යි 10 එකම දෙකක් තියෙනවා. ඔක්කොම එකතු කරපුවම කීයක් එනවා? 160ක් නේ. 160යි 10 එකම තුනයි. මේකෙන් දින්නේ දුක එකයි. තේරුණා? ඊළඟට යන්නේ එකක් දකුණට එකක් වමට කො දෙකක් දකුණට. ඕ එහෙම දැන් පෙන්නන්න. B B A B B A දෙකක් දකුණට එකක් වමට. හරි? දෙකක් දකුණට එකක් වමට. ආයි එකක් වමට දෙකක් දකුණට. ඒ තමයි දෙකක් දකුණට එකක් වමට කියන එක මෙහෙම. තේරුණානේ?
මට කියන්න දෙකක් දකුණට එකක් කොමට වෙන තැන් කීයක් තියෙනවද? දෙකක් දකුණට එකක් කොමට. ඒ කියන්නේ BBA. එහෙම නැත්නම් AB. හොප් BBA. BBA. ආයි C එක බෑ. BAB. මේකත් බෑ. පිටිවලක් කියලා නේද? ආයි ABB තුනයි තියෙන්නේ. බලන්න මේක තව තියෙනවද කියලා. ඔව් තුනයි නේද? එතකොට කී සම්බන්ධද? දශම දෙක දශම දෙක දශම තුනයි. ආයි නෑ. තේරෙන්නේ දශම දෙක දශම දෙක දශම පහ දශම දෙක දශම පහ දශම දෙක. දශම පහ දශම දෙක දශම දෙක. තුනයි නේද තියෙන්නේ. හරිනේ. ඔව් තුනයි තියෙන්නේ. පාස් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එහෙනම් මේ මොකද උත්තරේ? දෙතුන් තේරුණාද? B BBA BBA කියන්නේ කීයද? B කියන්නේ දශම දෙකයි. ආයෙත් B කියන්නේ දශම දෙකයි. A කියන්නේ දශම එකයි. එහෙනම් ඔය තුනේ ඒවා කියලා කියන්නේ මොකක්ද? කීයද? ඔය ටික සුළු කරපුවාම එනවා පැහැදිලි? හතරවෙනි. අර මේ chart එක ගහගත්තට පස්සේ මේක දිහා බල බල ලිවිල්ලා තියෙන්නේ. ආයෙ මෙල මහන්සියෙන්න දෙයක් නැහැ. ආයෙමත්. එකිනෙකට වෙනස් මාර්ග කොහෙන්න? A B C ආයෙ A C B ආයෙ B A C B C A C A B C B A. හරි. පාස් කීයද? මේ එකක කීය ගන්න තිබ්බද? දෙකේව තුනක්. සෙම් හරි. එතකොට ඔක්කොම කීයක් තිබ්බද? හයක්. එහෙනම් මේ P ABC වෙන්න පුළුවන් විදි. ඒ කියන්නේ දශම දෙකයි දශම තුනයි දශම පහයි. ඔය වගේ පාස් කීයක් තිබ්බද? හයක්. ඔය ටික සුළු කරපුවම එනවා. තේරුණාද? හරි. තේරුණාද වැඩි? ඈ අර ඕන තරම් ඉතින් මොකාවද ඉතින් අපේ වගේ තව එකක් තිබ්බද ඔය අන්තිමට. බත් අවසානට මොකක්ද හරිද? මේ chart එක ගහගත්තොත් ගොඩ ලකුණු 75ක් මේ. හරි. තේරුණාද? මේ අනිවාර්යෙන් මේකට 75යි. මේ 75ත් 75ක් විතර නෙමෙයි. කෙටි එක එකක් වෙනවා 100ක් ඈ. සම්භාවිතාව 100යි සංඛ්‍යානේ 100යි ලකුණු 200ක්. විභාග පේපරෙන් පහෙන් එකක්. හරි. ඊට පස්සේ අනේ ලියන්න දෙයක්වත් නැහැ නේ හැරි. කොහොම බල ලකුණු කරන්න අරනවා තිබ්බරන්නේ ඔය කේස් එකෙන් බලයක් මිස් වුණොත් ඒත් ඉවරයි. මේක ටට්ටක් ගාලා කරේ මොනවද ඊළඟ අන්තිමට හරිද? අනුයාත වාහන තුනම එකම දිශාවට යයි නම් ඒ කියන්නේ මොකද්ද? අනුයාත වාහන තුනම එකම දිශාවට යන්නේ සම්භාවිතාව කියන්නේ. එකම දිශාවට යන සම්භාවිතාව 0.6යි විතරයි. ඒ කියන්නේ 0.6යි එකයි කියන්නේ 100ට නම් 100ද? වාහන 100ක් ආවොත් නෑ මේ එකක් ආවොත් නේ 0.16ක් කියන්නේ වාහන නේ තේරෙනවද? අපි 100කට නම් කීයක් ගිහිල්ලා තියෙනවද? 16ක් ගිහිල්ලා තියෙනවා. තේරෙනවද? දැන් අපෙන් අහන්නේ 100ෙන් නෙමෙයි දැන් අහන්නේ කීයෙන් පංගු දාන්නේ? 16න් කොච්චරක් දැන් තේරුණාද? දැන් ඔක්කොම මොන පැත්තට යනවා කියන්නේ? ඔක්කොම එකම දිශාවට යයි නම් අපෙන් අහන්නේ මොකද්ද? ඒ යන ඒ වගේ ගොඩාක් ඒවා කොයි පැත්තටද? මේ වමට වමට හරවනවා කියලා කියන්නේ. ඒ කොහොමද? දැන් මෙතන මම මේ සම්භාවිතාව කීයයි කීයයි අතර කියන්නේ 0.1යි අතර කියන්නේ. ඒ කියන්නේ 0.16 ආවේ. අපි නිකන් 100ට කැල්කියුලේට් කරලා ඉතින් වාහන 100ක් આવොත් කීයක් එකම මාර්ගයක්? 16ක් යනවා. දැන් අපෙන් අහන්නේ 16න් කීයක් මේ වමට යනවද 16න් කීයක් දකුණට යනවද 16න් කීයක් ඉදිරියට යනවද කියලා. හරි තේරෙනවද? බලන්න මේ එක එක ඒවාට ඉදිරියට තියෙන ප්‍රමාණය කියලා. මේ බලන්න තුනම ඒ වීමේ සම්භාවිත දැකින්. ඔක්කොම ඉදිරියට යනව නම් අරක වීමේ සම්භාවිතාව කොහොමද වෙන්නේ? ඒ වීමේ සම්භාවිතාව තුනම ඒ වීමේ සම්භාවිතාව විදිහට. මෙන්න මේ ගාන මේ එක ඔක්කොම වමට යන්නේ. ඒ කීයකින්ද? තේරුණාද දන්නේ මම මේ කියන්නේ මේක තේරුණාද? 160න්
27ක් හරිනේ දශම 1.6 නේද? ඔව් දශම 1.6න් තුනම ඒ කියන්නේ 0.5යි. ඒක හරියට තේරුණාද කියන්නේ මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ වමට යන ඒවායි දකුණට යන ඒවායි ඉදිරියට එන ඒවායි ඔක්කොගම එකතුව. ඒ ඔක්කොගම එකතුවෙන් තුනම වමට යන එකේ සම්භාවිතාව කියන්නේ. දශම 1.2 පහ බෙදීම දශම 1යි. ඒ කියන්නේ 160ක් આવොත් වාහන 160න් 125ක්ම මොකද වෙන්නේ? වමට ආවොත් නෙමෙයි එයා වැරදුනා. මොකද්ද? එන වාහන වලිනුත් ඔක්කොම එකම දිශාවට යන ඒවා ටික ගත්තොත් ඒ ටිකෙන් 160න් 125ක්ම එන්නේ මොකද? වමට. ඊට පස්සේ BBB ගත්තොත් එහෙම කොච්චරද? කියන්නේ BBB ගත්තොත් එහෙම කීයද? වාහන 160ක් ගත්තොත් 160න් මේ දකුණට යන්නේ කීයද? 8යි. තේරුණා? ඒ වගේ මනිත් එක මොකක්ද අවසානේ? PCCC කියලා ගත්තොත් මට කියන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ කෝක වෙන්නේ? මේ වමටද දකුණටද ඉදිරියට? ඈ වමටද දකුණටද ඉදිරියට? මෙන්න මේකනේ. එහෙනම් තුනම එකම දිශාවකට යන වාහන නම් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මොනව කරන්නද? වමට හරව. තේරුණාද? පැහැදිලි නේ කියමුද? හරි එච්චරයි. සාමාන්‍යයෙන් ඔයාලට දෙක තුන ඒවත් දෙයි නේද මේ 2009 අලුත් ඒවා බලපු කරන කොයි වගේද? දැන් මං හිතන අයිඩියා එකක් තියෙනවා කියලා හැමදාම මේ අහපන් හැමදාම තියෙන්නේ chart එක ගැහුවා ඕම ඔය එකක් ගැහුවා chart එක ගැහුවා මේක ලිව්වා chart එක ගැහුවා මේක ලිව්වා හරි ඔය අර වෙන කිසිම දෙයක් නැහැ හරි ඉන්ටර්නල් එක ගන්න 11:55 ඈ